අපි ගෝල් එකක් සෙට් කරාම අපිට තියෙන චැලෙන්ජ් එක මොකද්ද? මේක අපි හරියටම දැනගන්න ඕන දෙයක් තමයි නැත්නම් අපිට ගෝල් ඇචීව් කරන්න මිස් වෙනවා. දැන් අපි ගෝල් එකක් සෙට් කරනකොට බොහෝ වෙලාවට ගෝල් එක සෙට් කරන්නේ අනාගතයටනේ. එතකොට අපි අද ඉඳලා අපි විෂුවලයිස් කරනවා අනාගතයේ යම්කිසි දවසක මම මේ ගෝල් එකට යනවා කියලා. ඒතර අනාගතයයි මේ මොහොතයි අතර මොකද්ද තියෙන්නේ? අනාගතයයි මේ මොහොතයි අතර ગેප් එකක් තියෙනවා. මේ ગેප් එක තියාගෙන අපිට ගෝල් එකක් විෂුවලයිස් කරනකොට මෙන්න මේ ગેප් එක නිසා අපිට සැකයක් එනවා මේ ගෝල් එකට යන්න පුළුවන්ද බැරිද කියලා. ඩවුට් එකක් එනවා. ඒතර සැකයක් තියෙන තැන අපිට ගෝල් එකකට යන්න අමාරුයි. එතකොට අපි ඒකට කියනවා if there is a hole you can't achieve the goal කියලා. එතකොට මම ඕගොල්ලන්ට යම්කිසි දෙයක් සජෙස්ට් කරන්නයි යන්නේ. දැන් අපි මැනිෆෙස්ටේෂන් කියලා කරනවා. මේ මොහොතේ අපි ගෝල් එක ඇචීව් කරා කියලා හිතෙන් දකිනවා. මේ දේවල් ඕගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ තමයි හැම වෙලේම ඔයාගේ යටිහිත කියනවා ඔයා ඔය මැනිෆෙස්ටේෂන් කරාට ඔයා ඔහොම හිතුවට ඒක කරගන්න පුළුවන් වෙයිද? මට පුළුවන් වෙයිද? මට කාලය ඇද්ද? මෙන්න මේ ඩවුට් එක එනවා. ඉතින් ගෝල්ස් ඇචීව් කරන අය යම්කිසි දෙයක් කළ යුතුයි. මේ නියුරෝ සයන්ටිස්ට්ලා කියන දෙයක් මම මේ කියන්න යන්නේ. ඔබ උත්සාහ කරන්න ඕන පළවෙනි රූල් එක තමයි මේ මොහොතේ සතුටෙන් ඉන්න. මේ මොහොතේ සතුටෙන් ඉන්නකොට ඔයාට හොඳ වයිබ්‍රේෂන් එකක් ඔයාගේ හිතට එනවා. ඊළඟට ඒ වයිබ්‍රේෂන් එකේ සතුටෙන් තමයි ඔයා අනාගතයේ ගෝල් එක ගැන දකින්න ඕන. එතකොට මතක තියාගන්න සතුට මේ මොහොතේ අපි ඇචීව් කරන්න ඕන. ගෝල් එක මතක තියාගන්න අනාගතේ. ගෝල් එක ඇචීව් කරාම අපි සතුටු වෙන්න නම් ඉන්නේ. ඒ කියන්නේ මොකද්ද? මේ මොහොතේ ඔයා සැකෙන් ඉන්නේ, මේ මොහොතේ ඔයා සතුටෙන් නෙවෙයි ඉන්නේ. එතකොට මේ වෙලාවේ ඔයාගේ වයිබ් එක unhappy නැත්තම් doubtful vibe එකක ඉන්නේ. ඒ නිසා හැම වෙලේම මතක තියාගන්න සතුට මේ මොහොතේ ගෝල් එක අනාගතේ. දැන් මං කියන්නම් මේක කරන සිම්පල් ටෙක්නික් එකක්. මේ මොහොතේ සතුටේ ඉන්න නම් ඔයා නිතරම මතක තියාගන්න ඕන. නිතරම මෙනෙහි කරන්න ඕන ඔයා අද වෙනකන් ඇචීව් කරපු දේවල්. ඔයා නිතරම හිතන්න ගත්තොත් අද වෙනකන් ඇචීව් කරපු දේවල් ඔයාට පුළුවන් මේ මොහොතේ සතුටෙන් අඩුම ගානේ සැටිස්ෆයිඩ්. ඔයාගේ වයිබ් එක හොඳයි. ඔයාගේ අතීතයට ගිහිලා බලන්න ඔයා ජයග්‍රහණ කරපු දේවල්. ඔයා ජීවිතයට ළඟා කරපු දේවල් නිතර හිතෙන් දකින්න. එතකොට ඔයාට එන්නේ ඒවත් එක්ක එනවා ලස්සන හැඟීමක්, ලස්සන වයිබ් එකක් ඉන්නවා. ඊට පස්සේ මේ මොහොතේ ඉඳලා ඔයා විෂුවලයිස් කරන්ද ඔයාගේ ගෝල් එකට යනකම් මොකද වෙන්නේ කියලා. නිකන් හරියටම හරියන්න ඕනේ නැහැ. නමුත් ඔයා විෂුවලයිස් කරන්න. ඒ කියන්නේ මේ මාසේ ඔයා මොනවද ඇචීව් කරන්නේ? ලබන අවුරුද්දේ මොනවද ඇචීව් කරන්නේ? ඊට පස්සේ අවුරුද්දේ ඊට පස්සේ ඔයා කතන්දරයක් වගේ ටීවී එකක ටෙලිඩ්‍රාමා එකක් වගේ මේ ස්ටෝරි එක ඔයා කැමති විදිහට දකින්න. ඊට පස්සේ අවුරුදු 5කින් නැත්තම් 3කින් ඔයා යම් කිසි තැනකට එනවා දකින්න. අන්න එහෙම වුණාම මේ මොහොතයි ඔයාගේ ගෝල් එකයි අතර ඔයා පාලමක් හදනවා. නැත්තම් වෙන්නේ මේ මොහොතයි වගේ ගෝල් එකයි අතර හෝල් එකක් තියෙන. ඒතර හෝල් එකක් තියෙන තැන ගෝල් එකට යන්න බෑ. ඒතර ඔයා හැම වෙලාවෙම අතීතයේ ඉඳලා ඔයා චිත්‍රපටයක් වගේ දැකගෙන එන්න මේ මොහොත වෙනකම් ඔයාගේ ඇචීව්මන්ට්ස් ඊට පස්සේ මෙතන ඉඳලා ඔයා ආපහු ඔයා කන්ටිනියු කරන්න ඔයාගේ ස්ටෝරි එක ඔයාගේ ඩ්‍රාමා එක. දැන් ඕගොල්ලෝ විෂන් බෝඩ් එකක් හදනවා නම් බොහෝ අය විෂන් බෝඩ් එකේ දාන්නේ මොනවාද? අනාගතේ ඔයාට ඕන දේවල්. මං යෝජනා කරන දේ තමයි ඇචීව්මන්ට් බෝඩ් එකක් හදන්න. ඒතර ඇචීව්මන්ට් බෝඩ් එකේ මෙච්චර කල් ඇචීව් කරපු දේවල් ඔයා ඒකේ ලස්සනට දාන්න. දාලා ඉවර වෙලා ඊළඟට ඔයාට මේ මාසේ ඉඳලා ලබන මාසේ ඉඳලා ලබන අවුරුද්දේ ඉඳලා ඕන දේවල් ඒකේ එකෙන් එක එක්ක අඳින්න. එහෙම නැත්නම් ඇචීව් කරද්දි ගිහිල්ලා මාක් කරන්න. එතකොට ඔයාට තියෙන්නේ ඔයාගේ ලයිෆ් ජර්නි එක ගැන බෝඩ් එකක් තියෙනවා. ඒකේ ලස්සන ඇචීව්මන්ට්ස් තියෙනවා. ඉතින් මේ දේ කරන්න. මේ දේ කරාම ඔයාට මේ මොහොතේ සතුටේ ඉන්න ගමන් අනාගතයට යන්න පුළුවන්. මේ ටෙක්නික් එක යූස් කරන්න මේ ටෙක්නික් එක මට හොඳට වැඩ කරලා තියෙනවා. හේතුව මම මේ මොහොතේ ඉන්නේ හැම වෙලාවෙම මම මේ වෙනකන් ඇචීව් කරපු දේවල් හිතේ තියාගෙන ඒකෙන් ප්‍රධානම 5 වෙන්න පුළුවන් ප්‍රධානම 10 වෙන්න පුළුවන්. ඒතර මට හැම වෙලේම මන් දිහා මන් දකින්නේ මම සාර්ථක කෙනෙක් විදියට. මම හැම වෙලේම හිතන්නේ මම සාර්ථකයි. මම අනිත් අයත් එක්ක කම්පෙයාර් කරන්න යන්නේ නැහැ. මගේ අතීතයට සාපේක්ෂව මම දකිනවා මම ඩේලි එනවා. ඒ වගේමයි මතක තියාගන්න මම අභියෝග ජයගත්ත දේවල් හැම දෙයක්ම ඒකේ මම දකිනවා.
මට අභියෝග ඇවිල්ලා තියෙනවා. මම ඒ අභියෝග ජයගෙන තියෙනවා. මම විශ්වාසයෙන් ජයගත්ත දේවල් ඒකේ තියෙනවා. මට ගොඩාක් කරදර වෙලා තියෙනවා. හැබැයි ඒ කරදර හැම එකක්ම ජයගත්ත ඒවා මගේ කතන්දරය ඇතුලේ තියෙනවා. මේක ඔයාගේ ස්ටෝරි එක. ඔයාගේ ස්ටෝරි එකේ ඉතිරි කැලලත් ඔයා හිතෙන් අඳින්න. හදලා ඔයාගේ ස්ටෝරි එක ලස්සනට ගෙනියන්න. මේක ඇත්තටම අති සාර්ථක ක්‍රමයක්. ඔයා විශ්වාස කරලා කරන්න. ඔයාට අවශ්‍ය හැම දෙයක්ම ඔයාට මේ ස්ටෝරි එක ඇතුලේ ළඟා කරගන්න පුළුවන්. ඉතින් ඔයා හිතන්න ඔයාගේ ස්ටෝරි එකේ ඔයා ඩිරෙක්ටර් සහ ඔයා තමයි ප්‍රධාන නළුවා. ඔයා ඩිරෙක්ටිං කරනවා, ඔයා ප්‍රධාන නළුවා. ඉතින් මේක සතුටෙන් කරන්න, එන්ජොයි කරන්න. I wish you all the best. මේ අවුරුද්ද අතිශයින්ම සාර්ථක අවුරුද්ද වෙන්න කියලා මම ඔයගොල්ලන්ට විශ් කරනවා. good luck.